ආයිබෝවන් විජේසිංහ ඉලෙක්ට්‍රොනික වෙත සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට මේ පේන්න තියෙන්නේ අලුතින්ම හැදෙන අඟල් 15 අඟල් 18 ඕපන් බින් ටික. ඔයාලට මිලදී ගන්න පුළුවන් අඟල් 15 ඕපන් බින් එක ගන්න පුළුවන් වොයිස් කොයිල් 3 දාලා 78000කින් ගන්න පුළුවන්. ඒකට දාන්නේ එමිනස් හෝ RCA P530 ඉන්කල්ලාගේ ගහන P530 වගේ ස්පීකර්ස් තමයි ඒවට දාන්නේ. ඊට පස්සේ ඔයාලට ගන්න පුළුවන් වොයිස් කොයිල් 4. වොයිස් කොයිල් 4 JBL RCA JBL 2226 එක හෝ RCA එකේ 400 කියන ස්පීකර්ස් දෙක දාලා ඔයාලට 85කින් ඕපන් බින් එක සම්පූර්ණ කම්ප්ලීට් ගන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මගේ උඩ තියෙන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. ඔය බොක්ස් එක හදන්නේ ලෑලියාකරණයම කරන්නේ Epipix දාලා Epipix Bond X ගම් එකෙන් තමයි. ඊට පස්සේ ස්ක්‍රූ නට් ගහනවා අඟල් 2 10 සයිස් එක. අඟල් 2 මිලි 10 සයිස් එකෙන් තමයි මේක සම්පූර්ණයෙන් ලෑලි යාකරණය කරන්නේ. සාමාන්‍යයෙන් එක බෝඩ් එකකට කියන්නේ එක බින් එකකට සාමාන්‍යයෙන් ස්ක්‍රූ නට් යනවා 100ක් 120ක් වගේ අතර ප්‍රමාණයක් යනවා එක බින් බොක්ස් එකක් ගන්න. ජෝඩුවක් ගන්න සාමාන්‍යයෙන් 200ක් 250ක් වගේ අතර ප්‍රමාණයක් යනවා ස්ක්‍රූ නට්. එතකොට ඔයාලට මේකේ ප්ලේන්ට් එක ගහන්නේ සම්පූර්ණයෙන් පළවෙනි කෝඩ් එක ගහන්නේ Epipix වලින්, දෙවෙනි කෝඩ් එකත් ගහන්නේ Epipix ගම් එක කලවම් කරලා තමයි ගහන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට DJ එකට වගේ සවුන්ඩ් සෙටප් එකකට මේ ඕපන් බින් වලින් හොඳ ක්වොලිටි එකක් ගන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔය තියෙන උඩ තියෙන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. ඔයාලට අවශ්‍ය විදිහට ඕනම විදිහකට ඕපන් බින්, W බින්, සර්වියන් හදලා ගන්න පුළුවන්. අවශ්‍ය කවුරු හරි ඉන්නවා නම් විජේසිංහ ඉලෙක්ට්‍රොනික වලට කතා කරන්න. ඔයාලට අවශ්‍ය විදිහට ඔයාලගේ සවුන්ඩ් සෙටප් එක නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම ඒකට හොඳ වටිනාකමකුත් දෙනවා විජේසිංහ ඉලෙක්ට්‍රොනික වෙතින්. මගින් බඩු ගත්ත සියලු දෙනාම ඒ පිළිබඳව දන්නවා. මම දෙන වගකීම එයාලට දෙන සර්විස් එක පිළිබඳව. එතකොට හොඳ දැනුවත් කිරීමකුත් මම හැම වෙලාවෙම කරනවා. මගෙන් බොක්ස් ගන්න හෝ ස්පීකර්ස් ගන්න, ඇම්ප් එකක් ගන්න එන ඕනම කෙනෙකුට මම හොඳ අවබෝධයක් ලබා දෙනවා. එතකොට එයාලට ගන්න ඇම්ප් එක හෝ ස්පීකර් එක හෝ ගන්න ඕනෙම ඉලෙක්ට්‍රික් අයිටම් එකක් පිළිබඳව එයාලා හොඳ දැනුවත් වීමකින් තමයි බඩු ලබා ගන්නෙ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මගේ උඩ තියෙන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. මම ඔයාලට අවශ්‍ය විදිහට මේක නිර්මාණය කරලා දෙන්නම්.